හායි යාළුවනේ ඔන්න අද මම ඔයාලට තවත් මනී චැලෙන්ජ් වීඩියෝ එකක් ගෙනාවා. මම මීට කලින් මාස 3න් ලක්ෂයක් ඉතුරු කරන විදිහ ගැන කරපු වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒත් ඒ චැලෙන්ජ් එකට දිනපතාම සල්ලි එකතු කරන්න අපහසු අයට තමයි මේ වීඩියෝ එක. පුංචි රුපියල් 100කින් කොහොමද 20000ක් ඉතුරු කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අපිට මේකට බොක්ස් එකක් ඕන වෙනවා. මම ගත්ත බොක්ස් එකට බ්‍රවුන් පේපර් එකක් අලවලා ලෑස්ති කරගත්තා මම. දැන් අපි A4 කොලයක් අරගෙන ඒකේ කොටු 200ක් ගහගන්න ඕනේ. මේ කොටු 200 අපි 1 ඉඳන් 200ට වෙනකන් ලියා ගන්න ඕනේ. මේ කොටු ගාන හදාගත්තේ අපිට එකතු කරන්න අවශ්‍ය ගාන 100ෙන් බෙදලා. දැන් මට එකතු කරන්න ඕනේ 20000ක් නේ. ඉතින් මම ඒක 100ෙන් බෙදුවා. එතකොට එන්නේ 200යි. ඒ නිසා මම කොටු 200ක් ගහගත්තා. ඉතින් ඒ විදිහට ඔයාලට එකතු කරගන්න අවශ්‍ය ගාන 100ෙන් බෙදලා මේ කොටු ගාන හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මොනවා හරි දෙයකට සල්ලි උමනාවක් තියෙනවා නම් මේ ක්‍රමය පාවිච්චි කරලා ඉක්මනින්ම ඔයාලට අවශ්‍ය ගාන එකතු කරගන්න පුළුවන්. රත්තරන් බඩුවක් බේරගන්න, ට්‍රිප් එකක් යන වගේ දේවල් වලට මේ වගේ බොක්ස් එකක සල්ලි ඉතුරු කරනවා නම් ඔයාටම පේනවා ඔයා කොච්චර ඉතුරු කරලාද, තව කීයක් ඉතුරු කරන්න ඕනේද කියලා. ඔන්න දැන් අපි අංක ටික දාගෙන ඉවරයි. අපි 1 ඉඳන් 200 වෙනකන් අංක ටික තමයි දාගත්තේ. දැන් අපිට මේ කොලේ අපේ බොක්ස් එකට අලව ගන්න තමයි තියෙන්නේ. මම මේ කොලේ යටින් වින් කියලා ලියලා 20000 කියලාත් ලියාගත්තා. මොකද අපි මේ චැලෙන්ජ් එක කරලා මේ කොටු ටික ඔක්කොම කැපුවට පස්සේ අපිට රුපියල් 20000ක් ඉතුරු කරලා දෙනවනේ මේ බොක්ස් එක. හරි දැන් අපි බලමු කොහොමද මේකේ සල්ලි ඉතුරු කරන්න කියලා. ඔයාට කරන්න තියෙන්නේ රුපියල් 100ක් මේ බොක්ස් එකට දාලා එක කොටුවක් කපන්න. සල්ලි ටිකක් වැඩිපුර අතට ලැබුණු වෙලාවක වගේ ඔයාට පුළුවන් නම් එකපාරේ රුපියල් 500ක් වගේ දාන්න. එතකොට කොටු 5ක් කපන්න. ඉතින් මේ විදිහට තමයි මේ බොක්ස් එකේ අපි සල්ලි ඉතුරු කරන්නේ.
මේකත් හරිම ලේසි ක්‍රමයක්. ඔයාලත් උත්සාහ කරලා බලන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් අදට සමුගන්නවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්නම්. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, notification bell එකත් click කරන්න. අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.